නමුත් ඉතිපිසෝ පාඨයේ ගුණ නමේ තේරුම නොදැන ඉඳගෙනත් අපි හිතන්නේ ලෝකේ ඉන්න හොඳම බෞද්ධයෝ අපි කියලා. අපිට වැරදිලා තියෙන්නේ පින්නතුනි. අපි රැවටිලා තියෙන්නේ. හැබැයි රැවටිල්ලක් එක්ක සංසාරයක් දිනන්න බෑ. මිනිස්සු කොයි තරම් තමන්ගේ දුර්වලකම් ප්‍රදර්ශනය කරනවද කියනවා නම් සමහර කෙනෙක් එපාම කරපු දෙයක් ගැන කතා කරනකොට කියන්නේ මට නම් ඒක අරහං කියලා. මට නම් ඒ පුද්ගලයා අරහං කියලා. ඒ කියන්නේ මට නම් ඔහු පේන්න බෑ කියන වගේ අදහසක් කියන්නේ. ඔහොත් ඒකට පාවිච්චි කරන වචනේ බලන්නකෝ. දෙවියන් බඹුන් ධන බිම ඇනගෙන වන්දනා කරන ගුණයක් ඒක. ආන්ගේ ගුණයට තමයි අපි එච්චර අවමන් කරන්නේ. එහෙම අවමන් කරන අපිට කියන්නේ බෞද්ධයෝ කියලා. සමහර කෙනෙක් කපටි කෛරාටික කෙනෙක් හඳුන්වන්න පාවිච්චි කරන වචනයක් මොකද්ද? මහ ලෝකෝත්තරී කියලා. අපි ඕන තරම් සමාජයේ වචන කියනවා. පව් පිරෙනවා කියනවා පින්නතනින් නිමක් නැහැ. වචනවල තේරුම දන්නේ නැතුව කරගන්න පව් කන්ද නිමක් නැහැ. කාටද ලෝකෝත්තර කියන්නේ? ලෝකෝත්තර කියන්නේ රහතන් වහන්සේට නම. එතකොට අර ඕනෙමනේ අපිට කපටි කෛරාටික වංචා කරන බොරු කරන පුජ්‍යලයට අපි කියන්නේ රහතන් වහන්සේ නමක් කියලා. ඒ වුණාට අපිට කියන්නේ උගත්තු කියලා. හිතලා බලන්නකෝ අපි මොනවද දන්නේ කියලා. අපි කොතනද ඉන්නේ කියලා.